Hello everyone. ඉතින් අද නම් මම අරන් ආවේ රෙසිපි එකක්. සිංහල අවුරුද්දත් ළඟ ළඟම එන නිසා මේ vlog එක ඔයාලට වැදගත් වෙයි කියලා මට හිතුණා. ඉතින් අද මම හදන්නේ මැලේ අච්චාරුවක්. අපි මේ එළවලු ටික පොඩියට කොටු හැඩයට කපා ගන්න ඕන. මේකට ඕන වෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක්. ඒ ටික මම description එකේ දාලා තියන්නම්. මේකට ඕන වෙන රටේන්දි ටික දැන් අපි ලේස්ති කරගමු. රටේන්දි ටික උණු වතුරේ පෙඟෙන්න දාලා ඇට ටිකයි පොත්තයි අයින් කරගන්න ඕනේ. ඒ වැඩ ටික කරගෙන අපි පහේ වර්ග ටික විනාඩියකින් නඹර ගන්න ඕනේ. ඊළඟට මෙටි වළඳක් ලිපේ තියලා පහේ අඹරපු විනාකිරි ටික එකට එකතු කරගන්න. විනාකිරි ටික මේ විදියට රත් වීගෙන එනකොට ඒකට අපි අඹර ගනිපු පහේ මිශ්‍රණය එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේදී එළවලු ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම මේකට තව විනාඩි ටිකක් එකතු කරගන්නවා. ඊළඟට ලුණුත් එකතු කරලා ආයෙම හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. එළවලු කෑලි ටික හොඳට තැම්බීගෙන එනකොට අපි මේකට එකතු කරන්න ඕනේ රටේන්දි ටික. රටේන්දි ටිකත් මේකට හොඳට මිශ්‍ර වෙන විදියට හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මැලේ අච්චාරුවට අපිට තව හකුරුත් ඕන වෙනවා. ඉතින් හකුරු ටික අපි හොඳට ගාලා තියාගන්න ඕනේ. හකුරු ටිකත් හොඳට මිශ්‍ර වෙන විදියට කලවම් කරගන්න තමයි තියෙන්නේ. දැන් මේ ඔක්කොම ටික හොඳට තැම්බුණාට පස්සේදී මම ලිපෙන් බාගන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී අපිට ලුණු එහෙම බලලා තව ඕනනම් එකතු කරගන්න පුළුවන්. මම දාන්න. අපිට මේ වෙලාවේදී පුළුවන් අන්නාසි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. හැමදේම හොඳට කලවම් කරලා ඉවරුණාට පස්සේදී මෙන්න මේ වගේ පත්තර කොලයක් තියලා හොඳට ගැට ගහන්න. දවසක් වගේ යද්දි මේක හොඳට රසට එනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ ලස්සන අදහස් රික්වෙස්ට් කමෙන්ට් කරලා channel එක subscribe කරලම යන්න. මේ වීඩියෝ එක බලන්න එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයමත් අලුත් ලොග් එකකින් හමුවෙමු. එතකන් ගිහින් එන්නම්. බයි.